නියමයි හුරේ හුරේ නියමයි දැන් පුළුවන් තරම් හොඳට hina වෙන්න. පස්සේ මන් 3 දිනවම අඬවන්නම්. තව ටික වෙලාවයි ඔහම උඩ පනින්නේ. තඩියෝ මොකද කියන්නේ? සුදු සීයා හොඳටම නිදි. අපි ගිහිල්ලා පොඩි විහිළුවක්වත් කරමුද? නියමයි. අපි හොඳ වැඩක් කරමු. කවුද මගේ මේ රැවුල කිති කැව්වේ? බලනවල දැන් මගේ මූණේ කැත. පප්පු මේ බලන්න මගේ රැවුලට දැන් වෙන්නේ ෂැම්පු දාන්න. අනේ හොඳට තිබ්බ රැවුලට මොකද කළේ? මොන විදිහේ ෂැම්පු එකක් මේකට ගැලපෙයිද දන්නේ නැහැ. මගේ රැවුල අවුල් කරපෙන්න හම්බ වුණොත් මම නිකන් අරින්නේ නෑ. නියමයි නක්කුනේ. දෙන්නම බැලලා ගියා. කවුද ගැහුවේ? මමයි ගැහුවේ. මමත් ඔයාලට ගැහුවා. ඔච්චර අමාරුවෙන්ද තාරයි මමයි මේ කුණු ගොඩවල් පිරිසිදු කරන්නේ. ඒත් ඔයාලා හැදි කරනවා. ඒත් ආච්චි සුදු සීයාට හචිමක් ගියේ හින්දා මම මෙහෙම දෙයක් උනේ. අපි මොකුත් කරේ නෑ. මමත් කන්නාඩි දෙකක් දාගෙන ඉන්නේ. හැම දෙයක්ම මං හොඳට දැක්කා. අර සුදු සීයාගෙත් වැඩේ නිදාගන්න එක වෙන වැඩක් ඇත්තෙම නෑ. ඔය ගොල්ලෝ සෙල්ලම් කරනවා ඇරෙන්න වෙන වැඩක් කරන්නෙම නැද්ද? ඔව් ආච්චි. මේ තක්කඩිය දෙන්නට හොඳ දරුවමක් දෙන්න ඕනේ. ඒත් ආරා මම හිතුවේ ඔයා අපේ යාළුවෙක් කියලා. ඇත්තද? මං ඔයාලගේ හොඳ යාළුවෙක් නම් මම වැඩ කරනකම් බලන් ඉන්නවද? මෙන්න ඉතල. දැන් ඉතින් වැඩ පටන් ගමු. අයියෝ. වැඩේ හරි. බේරගන්න. දැන් නම් ඇති මේ කොළ රොඩු එකතු කරලා හොඳ පණක් ගිහිල්ලා. මේ ගහනම් ඔක්කොම කොළ ටික අදම හලනවනේ. නවත්තනවා. අම්මෝ රිදුනා. මොකද ඔය ඩිංගට වැඩේ එපා වුණාද? දැන් තේරුණාද මං කොච්චර මහන්සි වුණාද කියලා? ඒක නම් තේරුණා. සතුටුයිද ඔයාට? අපි අතු ගාලා මේ වගේ කොළ එකතු කරලා අර වගේ කුණු ගොඩක් ඇදුවා. කවුද මේ කෙව්වේ? කවුද? හයියක් තියෙනවා නම් එනවා ඉස්සරහට. ඕක මගේ බෝලේ යාළුවා. යාළුවා? ඔයාගේ මේ බෝලේ අපි පැය ගානක් තිස්සේ වෙච්ච මහන්සිය එක තප්පරයකින් නැති කරා. දැන් ඉතින් මේක විනාසයි. අනේ පොඩ්ඩක් ඉන්න. අනේ යාළුවා මොකුත් කරන්න එපා. ඔයාලට මං උදව් කරන්නම්. එක විනාඩියක් යනකොට මට පුළුවන් ඔක්කොම සුද්ධ කරලා දෙන්න. ඔයා මැජික් කාර්යයේද විනාඩියකින් මේ වගේ කොළ ගොඩක් සුද්ධ කරලා දෙන්න. අයියෝ යාළුවනේ පොඩ්ඩක් බලාගෙන ඉන්නකෝ. චුකි ඔය පැණි පොඩ්ඩක් දෙන්න. මගේ පැණි? ඔයා මේ මොනවද කරන්නේ? බොහොම අමාරුවෙන් පරිස්සම් කරගත්තේ. ඕවා අහක දාන්න එපා. ගණන් ගන්න එපා. දැක්කනේ තාරා. ඔයාට මම කිව්වනේ ඔයා වගේ නිකම් බොරුවට අපි වෙලාව කන්නේ නැහැ කියලා. මෙයා නම් නියම වැඩකාරයෙක්. හරි. ඒත් ඉතින් මෙයා කවුද? මේ අහන්න. මීට කලින් අපි කවදාවත් ඔයාව දැකලා නැහැ. යාළුවනේ මගේ නම තමයි කංචා. කංචා කොහෙන්ද ආවේ? එක දුර ඉන්න තමනල්ලු අල්ලන්න. ඉතින් මෙහෙට ආවේ? ඕගොල්ලන්ගේ යාළුවා කොච්චරනම් ප්‍රශ්න අහනවද?
මං ඔක්කොම ටික ඉක්මනට පොතක ලියලා දෙන්නද? යාළුවනේ අපි මේ ටික ඉක්මනට සුද්ධ කරලා යමුද පොඩ්ඩක් සෙල්ලම් කරලා එන්න. මොකද කියන්නේ? පොඩ්ඩක් ඉන්න. ඔයාට ඇහුණනේ තාරා මේ යාළුවා දැන් ඔයාට කිව්වද දැන් තමයි සෙල්ලම් කරන වෙලාව. සෙල්ලම් කරන වෙලාව අපි යනවා සෙල්ලම් කරන්න. මට නම් තේරෙන්නේ නැහැ මෙයා කවුද කියලා. දැන් අවසාන සෙල්ලම. තාරා ඔයත් එන්නකෝ. මේක හරිම ෂෝක් සෙල්ලමක්. අපි අලුත් කතාවක් හදන්න යන්නේ. කතාවක්? ඉස්සෙල්ලම මේක අරගෙන ඊට පස්සේ මේකෙන් කතාවක් ගොතන්න. ගන්න තාරා මුලින්ම ඔයා. හරි. මේක සහෝදරය දෙන්නගේ කතාවක්. මේ සහෝදරයෝ දෙන්නට හොඳටම බඩගිනි වෙලා. එයාලට ඇපල් ගෙඩියක් හම්බ වුණා. එයි පණුවෙක්. මේක ඉතුරු වෙලා තිබුණේ පහනුවා විතරයි. එයා සහෝදරය දෙන්නව කාලා දැම්මා. මේ මොන විකාර කතාවක්ද? ඔයා මේකට කැමති නැත්නම් ඔයා යන්න. තාරා යාළුවා කියපු දේ ඇහුණානේ. අපේ විනෝද නැති කරන්න එපා. මොනවා? හරි. එහෙනම් මං යන්නම්. ඔයාලගේ විකාරය යාළුවත් එක්කම සෙල්ලම් කරගන්න. අයියෝ තාරා ඉන්න. තාරා අනේ යන්න දෙන්න. ඔය ගියාට ආයෙමත් එයි. එහෙනම් ඉතින් පටන් ගමු. මං හැංගෙන්නම්. ඔයාලා දෙන්න මාව හොයන්න. හරිනේ එහෙනම් ඔන්න මාව හොයන්න. 1 2 3 4 5 6 7 8 9 10 හරි ඔයාලා ලෑස්තිද? ඔන්න අපි යනවා. මේ මොකද අනේ එකපාරට මොකද උනේ? මේක හරිම ගඳයිනේ. මට නම් මොකුත් හිතා ගන්න බෑ. මට නිදිමතයි. අර දෙන්න හරිම නරකයි. අලුත් යාළුවෙක් හම්බුනම පරණ යාළුවව අමතක කරලා දානවා. මට නම් එපා යාළුව. මොකද මේ මොලක් වගේ හිටපු තාරා හයියෙන් අඬන්නේ ඈ? ගෑනු ළමෙක් වුණාම ඔහොම අඬන ඉඳලා හරියන්නේ නෑ. මගේ මේ රැවුල වගේ හරි කෙලින් ඉන්න ඕන. සුදුසි මගේ යාළුව දෙන්න. කඩියේ තඩියයි. එයාලා දැන් මගේ යාළුව දෙන්නෙක් නෙමෙයි. පොයි තාරා යාළුවෝ කියන්නේ හරියට මගේ මේ රැවුල වගේ. වෙලාවකට උඩින් තියෙනවා, වෙලාවකට පහළ තියෙනවා. එයාලත් වෙලාවකට හොඳයි, වෙලාවකට නරකයි. අයියෝ මේක වැඩ කරන්නේ නෑනේ. වැඩ කරන්න. දැන් බලන්න සුපිරිසියා. මගේ කොයිතරම් හොඳ පරණ යාළුවෙක්ද? වෙලාවකට යාමව සතුටු කරනවා. තවත් වෙලාවක යාමව විනාශ කරලා දානවා. අන්න ඒක තමයි මට අල්ලන්න. හරි වැඩ කරා. සුපිරිසියේ ඉන්නවා. තාරා ඔය යාළුවෝ දෙන්නගේ වැඩේ තරහ වෙන එකයි යාළු වෙන එකයි. ඔයා තඩියයි කඩියයි ළඟට යන්න. ඔයා නැතුව ඒගොල්ලන්ට පාළුව ඇති. ඔයා කිව්ව දේ නම් හරි ආච්චි. මට අර අලුත් යාළුව නම් එච්චර අල්ලන්නේ නෑ. මං ගිහින් බලන්නම්. කඩියෝ! තාරා අපිව බේරගන්න. කඩියෝ මොකද වුනේ? මං ඔය දෙන්නව තනියම දාලා ගියානේ. අපිටත් සමා වෙන්න තාරා. අපි ඔයාට කතා කළේ හොඳ විදියට නෙමෙයි. තාරා ඔයා තමයි මගේ හොඳම යාළුවා. ඇත්තමයි. ඕ දැන්ද යාළුකම මතක් වුනේ. කතා කර ඉන්න වෙලාවක් නෑ. එයා එන්න ඉස්සෙල්ලා අපිව බේරගන්න. එයා කවුද? අර හිටපු එක්කෙනා. එයා ළමෙක් නෙමෙයි. මොන එක්කෙනාද? කියවන එක නතර කරලා දැම්ම අපිව ලෙහන්න ඉක්මනට. තඩියක් නිදිනේ. කොහේ යන්නද මේ ලෑස්ති වෙන්නේ? තාරා ඔයත් තාවද යාළුවෝ බේරගන්න. ඔයාලට මතකද මගේ දත් ටික කඩපු ඇති? දැන් මතක් වුණාද? මතක ඇතිනේ මං කවුද කියලා? අර බලන්න. මොකද්ද ඔය තරම් තියෙන හදිසිය? කිසිම හදිසියක් නෑ යාළුවා. දැන් ඉතින් ඔයා මට කියලා ඔයාගේ ඔය ඉතුරු දත් ටික කඩා ගන්න තමයි හදන්නේ.
මේක පුදුම ගඳක් නේ. ටඩියෝ මෙයාගේ පිටපස්සේ පැත්තෙන් තමයි ඒ ගඳ ආවේ. එහෙමද? මට හිතෙන්නේ මෙයාගේ කටයි පස්සයි දෙකම සුද්ධ කරලා දාන්න වෙයි. ඉතින් මොකටද යාළුවේ බලන් ඉන්නේ? පටන් ගමු. කඩියයි එකතු වෙලා දෙන්න හදන්නේ නියම වැඩක්. ෂා ඔයා ගැහුවේ මාර පාරක් නේ. අපේ තාරටත් මෙයා එක එක දේවල් කිව්වනේ. ඔන්න එහෙනම්. අයි වෙලා මගේ යාළුවගෙන් රෝඩි. තාරා දැන් අපි දන්නවා අපේ ඇත්තම යාළුවා කවුද කියලා. මේකයි තාරා. ඔයත් ඉතින් අපේ හොඳම හොඳ යාළුවෙක් තමයි නේද? කඩියෝ තාරා බලාගෙන. අට සමාවෙන්න දැන් ඉතින් මගේ ඉතුරු දාල් ටිකක් කඩාගත්තා කියන ඕන දෙයක් කරලා දෙන්නම්. අපි එහෙනම් දෙන්නම් ඔයාට හොඳ වැඩක්. මගේ රැවුල පල්ල ළමයිනේ ඔයාලා අර පණුවට සමාව දීපේක ගැන මං හරිම සතුටු වෙනවා. එහෙම තමයි ඉන්න ඕන. ඔයාලා යාළුවෝ විදියට ඉන්නවා නම් එහෙම ඉන්න ඕන. එහෙම නැතුව ඉන්නවා නම් කොහොමද ඉන්න ඕන? හතුරෝ! තත්තත්තත්තරියයි. බය මේ වෙන්න මොකද වෙන්නේ? එපා තාරා. මම ඉන්නවනේ. මොනා හරි පේනවද කඩිය? මොනා හරි පේනවද? කොහොම බලන්නද? තඩියගේ මහත විතරයි උස නෑනේ. ඉදිච්ච අම්බ. ඇත්තට මේ තඩියට නම් හරියට කිසිම වැඩක් කරගන්න බෑනේ. ඕක අල්ලලා දාන්න. ඉස්සෙල්ලා කන වැඩේ. පස්සේ වැඩ. ළමයිනේ ඔයාලට දැනගන්න හම්බුණාද සුබ්‍රිසියා මේ සැරේ හදන්න යන යන්ත්‍රේ මොකක්ද කියලා? දැනගත්තද? ඒක තමයි මම බල හිටියේ. ඒත් මේ තඩිය සේරම ඒ කෑවා. කඩියෝ හරියට කතා කරනවා. නැත්තම් මං ඔයාව චප්ප කරලා දානවා. කොහොමද චප්ප කරන්නේ? මෙන්න මේ විදිහට. අම්මේ. සුපිරිසි අරහි විද්‍යාගාරයට වෙලා මොකක් හරි හදනවා. ඔයාලා දෙන්න මෙතන වෙලා මුර්ගයෝ වගේ රණ්ඩු කරගන්නවා. ඇත්තද? මොනවද දන්නේ සුපිරිසියා මෙච්චර මහන්සි වෙලා හදන්නේ. සමහරක් විට මාව සුපිරි සටන්කාරියක් කරන්න වෙන්නේ නැති හදන්නේ. ඔයාගේ ඉතින් වැඩේම සටන්කාරියක් වෙන්න හීන බලන එකනේ. එයා හදනවා ඇත්තේ සුපිරි වීරයෙකුට පියාඹල යන්න පුළුවන් මැෂින් එකක්. ඔයා හුලඟට විසික් වෙලා යයි. හරියට කුරුල්ලෙක් වගේ. එයා හදනවා ඇත්තේ රස කැවිලි මැෂින් එකක්. නෑ මන් දන්නවා යා මේ වෙලාවට ඔය කිසිම උපකරණයක් හදන එකක් නෑ. මොකද ඔය සුපිරිසියට පුළුවන් හදපු එකක් කඩන්න විතරයි. අනිත් එක මේ වෙලාවේ යාගෙන කතා කරගෙන ඉඳලා හරියන්නේ නෑ. මට වෙන වැඩ තියෙනවා. ඒ මදිවට මේ දොරවලුත් වහලා. සොයාගත්තා මගේ අලුත් සොයා ගැනීමේ අවසානයේ සොයාගත්තා. ඔය කරච්චලේ නවත්ත ගන්නවද? ඔය හිතුවද අපි කන් ඇහෙන්නේ නැති බීරෝ කියලා? අනේ සුපිරිසියේ ඉක්මනට පෙන්නන්නකෝ ආගේ අලුත් සෑ ගැනීම මොකද්ද කියලා. මටත් වැඩ කරලා ඇති වෙලා ඉන්නේ. මන් දැන් යනවා නිදා ගන්න. හරියටම හවස 5 වෙද්දී මම මුළු ගමටම පෙන්නනවා මගේ වැඩ. කොච්චර වෙලා නම් බලා හිටියද? යමු. අපි ගිහින් හවස 5ට එමු. තවත් මොනව හංගන් ඉන්නද? මට නම් දැන් බලන් ඉඳලා ඇති වෙලා තියෙන්නේ. මගේ බඩත් කෑ ගහනවා බඩගිනි කියලා. ඒක නෙමෙයි. හවස 5 වෙනි ඉස්සලා සුපිරිසියක නිර්මාණය මොකක්ද කියලා කොහොම හරි අපි හොයාගන්න ඕනේ. යන්න චුක්කි යන්න. දැන් තමයි ඔයාගේ වැඩ පෙන්නන වෙලාව.
නියමට වැඩේ කළා චුක්කි. යන් ටග්ගල ඇතුළට යන්. නැත්තම් අපිව කවුරු හරි දකි. ඈ? මෙතන මොකුත් නෑනේ. සුපිරිසිය හොඳ මොලකාරයා. අලුත් නිර්මාණේ කොහේ හරි හංගලා ඇත්තේ. තඩි ඔය අර පැත්තට ගිහින් බලන්න. මම මේ පැත්ත බලන්නම්. මට මේක හොයලා දැන් මහන්සි නිදිමතත් එනවා. අනේ තඩි නිදාගන්න එපා. මේක කොහොම හරි හොයමු. නියමයි. මට හිතන්නේ මේක තමයි සුපිරිසියේ අලුත්ම නිර්මාණය. කඩියෝ ඕක අල්ලන්න එපා. අයියෝ තාරා ඔයත් ආවද මට මෙතෙන්ට වද දෙන්න. මං දන්නවනේ දෙන්නත් එක්ක එකතුලා මොකක් හරි තක්කඩ වැඩක් කරයි කියලා. දැන් ඉතින් ඔය මැෂින් එක ඇතුළට දාන්න. හරි. කඩියෝ මොකද්ද ඒ කරන්නේ? ඇයි පේන්නේ නැද්ද? මම මේ මැෂින් එක ආපහු ඇතුළට දාන්න හදන්නේ. මොකද්ද දන්නේ නැහැ ඔබන්න ඕනේ. ඊනි මීනි මයිනි මූන්. කඩියෝ ඔයා මොකද්ද මේ කරේ? හිතපු නැති දෙයක් උනේ. අයියෝ මං දැන් කූඹියකටත් වඩා චූටි වෙලා. දැන් ඉතින් හැංගෙන්න තැනක් හොයාගන්න සිද්ධ වෙයි. අඬන එක නවත්තන්න තාරා. දැන් අපිට උදව් කරන්න පුළුවන් එකම එක්කෙනාටයි. තඩි නැගිටින්න තඩි. දැන් අපිට උදව් කරන්න. තඩි නැගිටින්න. රසම රස ලොසින්ජර්නේ. කඩියෝ. මේ කඩියා මට නිින්ද යනකල් ඉඳලා කොහෙ ගියාද මන්දා? මං එයා ගැන බලා ගන්නම්කෝ. එහෙමද බතලියෝ? මට එක පාරක් හිටපු ගාන ලොකු වෙන්න දෙනවකෝ. මං එතකොට බලා ගන්නම්. ඔය කයිවාරුව පස්සේ කරගන්නවද? ඉස්සෙල්ලා තඩියට කතා කරන්න අපිට උදව් ගන්න. ඒ තඩි මේ පැත්ත බලන්න. තඩි. යේ! එයා අපිව බේර ගන්නනවා. එයා අපිව බේර ගන්න නෙමෙයි එන්නේ. එයා ඔය අපිව කාලා දාන්නයි එන්නේ. එපා තඩියෝ එපා. තඩියක බඩ ඇතුලේ මේ තරම් කැම තියෙනවද? ඒකෙන් වැඩක් නැහැ. අපිට බේරෙන්න ඕන නම් තඩියේ කටෙන් කොහොම හරි අපි එළියට යන්න ඕනේ. තඩියයි. ආච්චි ඔයා කඩියව කොහේ හරි ඉන්නවා දැක්කද? තාරත් අද උදේ ඉඳන් දැක්කේ නෑ. තාරත් මේ පිස්සු කඩියත් එක්ක කොහෙ ගිහිල්ලාද මන්දා? හරි. තඩියගේ බඩ ඇතුලෙන් එළියට යන්න මට හොඳ අදහසක් ආවා. ඇත්තද? මොකද්ද ඔයාට අපු සුපිරි අදහස? මේක. ඌන දිහා බලන් ඉන්න තු ඔයා ඉක්මනට මේක කරන්න. අපි දෙන්න හොඳටම උඩ බැන්නට පස්සේ මෙයා වමනෙත් එක අපි එළියට දායි. එතකොට හරි. මගේ බඩ ඇතුලේ මොකක් හරි වෙනවා වගේ. නියමයි තාරා. තව හයියෙන්. මෙන්න තඩියෝ. දෙයි හැඹුලුයි ඉඟුරුයි එකපාර බීලා දාන විනාඩියෙන් හොඳ වෙයි. මොකද්ද එකපාරටම අමුතු සද්දයක් එන්නේ? ආච්චි මොකද කරන්නේ? තවත් රිදිල්ල වැඩි වුණානේ. මම සුදුසු ඊයටයි කළු මාමටයි කියන්නම්. ඒගොල්ලෝ මේකට මොන හරි කරයි. අනේ මන් දන්නේ මෙයා මොනවා මේ බඩ ඇතුළට දාගන්නවද කියලා. දැන් ඉතින් එක දේ කරන්න තියෙන්නේ. අපි දෙන්න යන් එයාගේ බෙල්ල ගාවට. මට පේන්නේ තඩියගේ බඩ රිදිල්ලට මොකක් හරි බෙහෙතක් බීලා වගේ. ඒගොල්ලෝ කොහොමද එච්චර ඉක්මනට එහෙම කරන්නේ? යමු. අයියෝ මං ඉවරයි. පොඩ්ඩක් ඉන්න මගේ ළඟ තියෙන විශේෂ තැන. ඒක ගාපුවම ඔක්කොම ඉවරයි. මොන්න හරි. මොකද්ද එන ගඳ? මේ කතරත් සුදුසිය රැවුලට දාන තෙල් වල ගඳ.
බඩේ අමාරුවක් නේද? දෙන්නම් හොඳ බෙහෙතක්. මා පොළොව දෙතර වාගෙන වරින් මූදු හත්තලල කිසි වරින් බඩේ අමාරුව එළියට වරින් ඕන් ගින් කට්ටු. තරකිට දුම්. අපි එළියට එනවා. අපි බේරුණා. යේ! දැන් නම් හොඳයි. ඔයාලා හරි වැඩකාරයෝනේ. යමු චොක්කි. අර දෙන්නම හොයාගන්න ඕනේ. මේ තඩියගේ බඩ ඇතුළේ ඉඳලා දැන් නම් මට ඇති වෙලා තියෙන්නේ. තඩියෝ අපිව කෑමක් කරගන්න එපා. එහෙම කර මවුන්ට් 5000ක් මයිලෝ වෙතින් ඔබයි දරුවයි මයිලෝ එකින් ෆොටෝ එකක් නෑවන්න ගන්න එපා. එහෙම කරාගෙන ඔයාලට වැඩක් වෙන්නේ නැහැ. අපි එළියට ගන්න. මගේ උගුරේ මොනවද? කජුවලුව ටිකක් කෑවනම් මේ ඔක්කොම හරියයි. සුපිරිසිය ගාව හොඳ පැණි රස කෑම තියෙනවා. මේ තියෙන්නේ මගේ කැස්සට බෙහෙත. අනේ තඩි! එපා තඩියෝ! චුක්කි ඇයි ඔයා මට ගැහුවේ? කඩියයි තාරයි ඔය දෙන්න මෙච්චර පුංචි උනේ කොහමද? හිතා ගන්නවද? අපි ඔය ලොකු කරන්න තඩියෝ! මොකක්? මට නම් ඇහෙන්නේ එහෙමද? එහෙනම් මේ මැෂින් එකේ හින්දාද ඔයගොල්ලෝ මෙච්චර පුංචි උනේ? බය වෙන්න එපා මං ඔයාලව බේර ගන්නම්. මේකේ කොයි බොත්තමද? කොයි එකද? ඔය බොත්තම වැරදි! දැන් මොකද කියන්නේ කටියෝ? කවුද බතලයා? තඩියෝ මොනා හරි කරන්න! ඒයි තඩියෝ ඔයා මට කියපු දේවල් සේරම මං අහගෙන හිටියේ. කියපු දේවල් වලට ඉන්නවා මං තඩි බඩාට හොඳ වැඩක් කරන්න. එහෙමද? එහෙනම් ආයි පොඩි කරන්නද? දැන් වෙලාව හරි. සුපිරිසිය වෙලාවකට එනවත් ඇති. ඉක්මන් කරලා යමු මේ. හැමෝම මම සාදරයෙන් පිළිගන්නවා. තව පොඩි වෙලාවකින් බලා ගන්න පුළුවන් මගේ අලුත්ම සොයා ගැනීම. ඕකනම් අපි කලින්ම දැකලා තියෙනවා. මේ තමයි අඩි 12ක් උස සුදු යකඩෙන් හදපු දෙවිදියකට වැඩ කරන හිරු එලියෙන් සහ බැටරි 3කින් වැඩ කරන ස්වයං පාලන යන්ත්‍රය. දැන් බලන්නකෝ මේකේ වැඩ කොහොමද කියලා. අයියෝ මගේ ගප්පු අනේ මොකද මේ උනේ ගප්පු මොඩ විද්‍යාඥයා මගේ ගප්පු පොඩි එකෙක් කරාද දැන් බලන්න මොකද වෙන්නේ කියලා මගේ නවතම සොයා ගැනීම සම්පූර්ණ වුණා දෙපරිචියේ ඔයගේ ඔය බෙලේ කරු ටිකක් අරගෙන යනවාද යන්න මෙතනින්